ඉතින් වෙනද වගේ වුණාම ආයිබෝන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් content creators වලින් ප්‍රශ්නයක් තමයි high quality webcam එක. ඉතින් මෙන්න මේ වගේ high quality webcam එකක් ඔයා පිළිගන්න ගියොත් ඔයාට සෑහෙන ලොක් ගාණක් ගියදම් කරන්න වෙනවා. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද ඔයාගේ අතේ තියෙන iPhone එක. එහෙම නැත්නම් ඔයාගේ අතේ තියෙන Android phone එක කොහොමද මෙන්න මේ වගේ ඔයාගේ PC එකේ webcam එක විදිහට use කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක අරගන්න බා. මේ වීඩියෝ එක යන්න කලින් මතක් කරගන්න මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ වගේ වීඩියෝ හදලා තියෙන bell icon click කරලා ඒක ඕල් දාලා තියාගන්න. ඉතින් එතකොට තමයි මම ගෙන අලුත් වීඩියෝ ඔයා ගාවටම ගෙන්නගෙන යනවා තියෙන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කියනවා කොහොමද ඔයාගේ Zoom meeting එකට මෙන්න මේ වගේ ඔයාගේ iPhone එකේ webcam එක use කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මේ මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ PC වල OBS Studio එක install කරගෙන ඉන්න ඕන. ඉතින් ඔයා කැමති web browser එකට ගිහලා ඔයාම search කරන්න ඕන OBS Studio කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න ඕන මෙන්න මේ result එක. ඉතින් මේ උඩම තියෙනවා මෙන්න මේ OBS Studio කියලා. ඉතින් අන්න ඒක click කරන්න. ඒක click කරලා පස්සේ ඔයාලට Windows ද Mac OS ද Linux කියලා මෙන්න තෝරන්න එනවා. ඉතින් ඔයා පාවිච්චි කරන Windows නම් Windows තෝරන්න, Mac නම් Mac තෝරන්න, Linux නම් Linux තෝරලා ඔයාලට මේ OBS එක හරින් පහසුවෙන් install කරගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයා OBS Studio එක මුලින්ම install කරගෙන ඉන්න. ඉතින් ඊළඟට ඔයා කරන්න ඕන ඔයා web browser එකටම ගිහිල්ලා ඔයා search කරන්න ඕන Droid Cam for OBS කියලා. ඉතින් බය වෙන්න එපා මම මේ ඔක්කොම links පහ description එකේ පහළ comment section එකේ දානවා. ඊට ඔයාලට ඒකෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ ඔයාගේ browser එක search කරන්න Droid Cam for OBS කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ site එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ site එකේ පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Linux Windows Mac කියලා. ඉතින් ඔයා Windows නම් Windows තෝරන්න නැත්නම් Mac නම් Mac තෝරන්න. ඉතින් ඒ විදිහට ඔයා මේ software ඔයාගේ PC එකට install කරගන්න. ඉතින් මම දැන් මේ දෙකම download කරගෙන ඉවරයි. මම මගේ PC එක OBS Studio එක නම් තියෙනවා. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද කිසිම wire එකක් නැතුව ඔයාගේ iPhone එකේ webcam එක ඔයාගේ OBS එකට connect කරගන්න කියලා. ඉතින් මේක stream කරන අයට නම් මාරම වැදගත් වෙයි. මේ වගේ ඔයා content create කරනවා නම් ඔයාට දැනගත්තත් ඉතින් මේ ක්‍රමේ හරහා මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම් කොහොමද Zoom එකට ඔයාගේ webcam එක වෙනකොට iPhone එකේ camera use කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. හරි. ඉතින් මේ විදිහට මගේ OBS එක මම install කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මම කියවනේ මම දෙවෙනියට download කරගන්න කිව්වනේ ඔයාලට මෙන්න මේ Droid Cam OBS කියන මෙන්න මේ software එක. ඉතින් ඒක ඔයා install කරගන්න ඕනේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සරලව double click කරලා මෙන්න මේක IX දීලා next දීගෙන ගිහිල්ලා ඔයා මේක install කරගන්න. ඒක install කරලා පස්සේ auto ඔයාගේ OBS එකට මෙන්න මේක add වෙනවා. ඉතින් දැන් ඔයාගේ PC එකේ setup ටික දැනට ඉවරයි. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද ඔයාගේ mobile එක setup කරගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම යන්න ඕන ඔයාගේ App Store එකට. ඉතින් App Store එකට ගිහිල්ලා App Store හෝ ඔයාගේ ඔය Android use කරනවා ඔයා Play Store එකට යන්න. ඉතින් ගිහිල්ලා මෙතන search කරන්න Droid Cam කියලා. ඉතින් Droid Cam එක search කරලා ඔයාලට මෙන්න මේ වගේ කළු පාට icon එකකින් ඔයාලට මෙන්න මේ app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා install කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙතන open button එක click කරන්න. ඉතින් මම මේ connect කරලා තියෙන නිසා මගේ මෙන්න මේ විදිහට connect වෙනවා. ඒකට බලා ගන්න පුළුවන් මගේ මේ webcam එකේ ඔය iPhone එකේ තියෙන webcam එක තමයි මේ OBS එකට connect වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් කියලා දෙන්න මම ඒක කොහොමද කරේ කියලා. ඉතින් ඔයා OBS app එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා සරලව කරන්න තියෙන්නේ මෙතන පල්ලෙහා තියෙනවා මෙන්න මෙතන ධන ලකුණ. අනිත් ධන ලකුණ click කරන්න. ඉතින් ධන ලකුණ click කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ Droid Cam OBS කියලා එකක් ඔයාලට add වෙලා තියෙනවා. ඉතින් ඔයාලා setup install කරගත්තා නම් මෙන්න මේ විදිහට ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒක පාරක් click කරගන්න. ඒක click කරලා ඔයාලා මෙතන OK button එක click කරන්න. ඉතින් OK button එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට කරන්න තියෙන්නේ ඔයා Droid Cam එක ඔයාගේ iPhone එකට install කරගත්තනේ. ඉතින් අන්න ඒක තියෙන Wi-Fi IP කියලා එකක්. ඉතින් අන්න ඒ Wi-Fi IP කියන එක මෙන්න මෙතන හරියටම type කරගන්න. ඉතින් ඒක ඉලක්කම් තියෙනවා dot තියෙනවා. ඉතින් අන්න ඒ ටික හරියටම මේකෙන් type කරගන්න. මෙන්න මෙතන. ඉතින් type කරලා ඔයාලට පුළුවන් ඔයාගේ iPhone එකෙන්ම මේක audio දෙනවා නම් මෙන්න මේ ටික on කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේක setup කරගන්න පුළුවන්. ඉතින් එතන IP address හරියටම enter කරලා මෙතන OK button එක click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට මේ විදිහට Droid Cam OBS එක add වුණා. ඉතින් ඔයාලට ඒත් මෙතන කැමරා එක preview වෙන්නේ නැහැ නේ. ඉතින් ඔයාලට ඉතින් මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ PC එකයි ඔයාගේ mobile එකයි දෙකම එකම Wi-Fi එකට connect වෙලා තියෙන්න ඕන. එහෙම කරොත් විතරයි මේක වැඩ කරන්නේ. මොකද මේක wireless නිසා. ඉතින් අපි මේ වැඩේ කරන්න යන්නේ කිසිම wire එකක් connect කරන්න නැතුව. ඉතින් මම දැන් පෙන්නන්නම් මගේ mobile එකේ තියෙන Droid Cam එක open කරලා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Droid Cam කියන මේ app එක open කරගන්නවා.
ඉතින් ඕපන් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ කැම් එක මෙන්න මේ OBS එකට වැටලා තියෙනවා. ඉතින් මේක තේරුම තමයි මගේ මේ OBS එක හිතන්නේ මගේ PC එකේ වෙබ්කැම් එක තමයි මගේ iPhone එක කියලා. ඉතින් මම මෙන්න මේක මගේ iPhone එක හරවන්නේ හැම පැත්තටම OBS එකෙන් මෙන්න මේ විදිහට කැම් එකෙන් පෙන්නනවා. ස්ට්‍රීම් කරන අයටයි කන්ටෙන්ට් ක්‍රියේට් කරන අයටයි මේක සෑහෙන වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්න කොහොමද ඔයාලා Zoom meeting එකට මෙන්න මේ වගේ ඔයාගේ iPhone එකේ කැම් එක බූස්ට් කරන්න කියලා. අනිවාර්යෙන්ම අපි subscribe කරලා ඊට හැපෙත් තියෙන bell icon එක click කරලා ඒක අනිවාර්යෙන්ම ඕල් දාලා තියාගන්න. එතකොට තමයි මම ගෙන අලුත්ම videos ඔයාලා ගාඩම ගෙන්න ගෙන ඉන්න හැකියාව තියෙන්නේ. ඉතින් එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝ එකක් කරමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.